අයිබෝවන් සප්තස්වර කලා කවේ තවත් බොහොම ලස්සන සෞන්දර්යාත්මක හැන්දෑවකටයි අප ඔබට මේ ආරාධනා කරන්නට ලැස්ති වෙන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ඒකල රැම්රිච් හෝටලේට. මේ ඒකල රැම්රිච් හෝටල් පරිසරය හරිම සුන්දර වටපිටාවකින් යුතු බොහොම දැකුම් කළු හෝටලයක් විදිහට අපිට මෙතනට එද්දිම දකින්න ලැබුණා. ඉතින් මේ සුන්දර පරිසරයේ ඉඳලා සප්තස්වර කලා කවයේ බොහොම ආදරණීය ඒ රසවතුන් කලාකරුවන් එක්ක එකතු පහදු වෙලා මේ වින්දනීය හෝරා කිහිපය ඔබත් එක්ක බෙදා හදා ගන්නටයි අපි මේ ලකලැස්ති වෙන්නේ. සප්තස්වර කලා කවය එහෙමත් නැත්නම් මේ විවිධ ප්‍රදේශවල ඉන්න කලාවට ආදරය කරන සමාජයට ආදරය කරන කලාකාමීන් රසවතුන් පිරිසක් එකතු පහදු වෙලා තමයි මේ සප්තස්වර කලා කවය පිහිටුවාගෙන තියෙන්නේ. ඔවුන් බොහෝම සමාජයට වැඩදායි වැඩසටහන් දියත් කරනවා. ඒ අතරේ එක් අංගයක් තමයි මේ සප්තස්වර ගී මියසිය කියන්නේ. ඉතින් බොහෝම සමාජ සුභසිද්ධිය උදෙසා දියත් කරන වැඩසටහන් අතරේ මේ සෞන්දර්යාත්මක වැඩසටහනත් හරි අපූර්වයි. අපි ලෑස්ති පමා නොවි ඒ වින්දනය ඒ සෞන්දර්ය ඔබත් සමගින් මේ විදිහට බෙදා හදා ගන්න. ඉතින් අපි ආරාධනා කරන ඔබට මේ සප්තස්වර කලා කවයේ සප්තස්වර ගී මියසියේ තවත් සුන්දර කැරෝකේ හැන්දෑවක්. සිතුම් පෙතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සුඳුරු අහසේ අනාගතේ සිතුම් පෙතුම් සඳ ආදරේ උදාවේදෝ පැතුම් සඳ ආදරේ උදාවේවා මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සොයමින් බඹරුන් දෙනවා පැණි වී අලියුන් ඉගිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි වී මල වට ඉගිලෙනවා තනියම කතරකමා ඉන්නේ ඉල්ලෙසක පියමෙන පිටවන්නේ කතරකමා ඉන්නේ ඔබ සමගිමා පිටවන්නේ සිතුම් පෙතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේවා මහදේ සොඳුරු අහසේ අනාගතේ එවතවින් දිය චංචලවේ ගැඹුරට මදිනට සිත යොමු වේ අද
මගවට විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ සිත පින කල දුටු නිදිහනේ ඉලිවි දూర දුටු සිහිනේ සතපෙන කල දුටු නිදියානේ එළිවෙන වාර දුටු සිහිනේ සිතෙන් තුම් සඳ ආදරේ උදාවේදෝ මහදී සොඳුරු වහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේවා මහදේ සොඳුරු වහසේ අනාගතේ මහදී සොඳුරු වහසේ අනාගතේ මහදේ සොඳුරු වහසේ අනාගතේ සිංහල ගීතාවලිය ඇතුලේ මිල්ටන් මල්ලවාරච්චි කියන නාමය සදා අමරණීයයි. ඒක මම ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගීත අපට අදටත් ඕනෑ තරම් ඇහෙනවා. අප මේ ගීතය ඉදිරිපත් කරන්න යන මේ ගීතය ටිකක් මේ දවස්වල වැඩිපුර ඇහෙන්නේ නැති ගීතයක්. මොකක්ද ඒ ගීතය? සැන්දෑවේ රන් වලා. අද දවසේ ගායනා කරන්නේ සප්තස්වර කලා කවය නියෝජනය කරමින් හැරල් ඩොමිනික් මහත්මයා. සයුරේ ගිලි පාවෙලා අඳුරේ පහන් දැල්වෙන මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා සැන්දෑවේ රන්වලා සයුරේ ගිලි පාවෙලා අඳුරේ පහන් දැල්වෙන මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා අඳුනන්න බැරි වෙන්න සෙවනක් යටින් ඔබ ඉන්නේ කවුරුන්ද එනකන් ඉතින් මේ වැගිවි නැවත හිට වූ දිනේ සැනසුම් සුසුම් ඒවිනම් සැන්දෑවේ රන්වලා සයුරේ ගිලි පාවෙලා අඳුරේ පහන් දැල්වෙන මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා කවුරුන් නිසාද ඔබේ ජීවිතේ ගෙවන්නේ මෙසේ මහර මාවතේ වරදක් සිතන්නා වූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කරනනේ සැන්දෑවේ රන්වලා සයුරේ ගිලි
අඳුරේ පන්දෙල් වෙන මොහොතේ ඔබයි මග තනි වෙලා සෙන්දවේරන් වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පන්දෙල් වෙන මොහොතේ ඔබයි මග තනිලා කාලයක් අපි හැමෝම උන්මාදයකින් වගේ අහපු ගීතයක් තමයි උන්මාද වූ ප්‍රේමාදරේ. අද දවසේ ඒ ගීතයත් ඔබට ගායනා කරන්නට අපි ලෑස්ති. අපි කිව්වට අපි නෙවෙයි. සප්තස්වර කලාකවේ නියෝජනය කරමින් තවත් ආදරණීයන් දෙපළක් ඒ තමයි දුමිදු සිරිවීර සමගින් රංජනී සිල්වා මහත්මිය ලෑස්ති මේ අපූර්ව යුග ගීතය මේ විදිහට ඉදිරිපත් කරන්න. සුබ ප්‍රාර්ථනා නිර්දනන සටහන් උන්මාද ප්‍රේමාදරේ සමනල වසන්ත යවුනේ සංසාරේ සුබ ප්‍රාර්ථනා නිර්දනන සටහන් රළ පෙළ කැළඹේ අසඟන විලසේ නවනට සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැළඹේ අසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවතමා හඳුනාගස්සේ මහදිවත උපැඳින ගයිදු සංසාරයේ සුබ ප්‍රාර්ථනා නිදුරේ සටහන් උන්මාද ප්‍රේමාදරේ සමනල වසන්ත යවුනේ ඉඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවේ සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ ඉඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවේ සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ චන්ද මාරුති ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබීදු සංසාරයේ සුබ ප්‍රාර්ථනා නිදුරේ
සමනල වසන්ත යෞවනයේ සාමාන්‍යයෙන් අපිට අද වෙනකොට වැඩිපුර අහන්න ලැබෙන්නේ නැති ගීත ගොන්න අතරේ තියෙනවා ලලිත් පොන්නම්පෙරුම මහත්මයාගේ ගීත. මේ සූදානම ලලිත් පොන්නම්පෙරුම මහත්මයාගේ අපූර්ව ගීතයකින් ඔබව රස ගන්වන්නට අද දවසේ ෂාන් මහත්මයා ලෑස්ති සප්තස්වර කලා කවය නියෝජනය කරමින් මේ කැරොක්කේ හැන්දෑව මේ විදිහට හැඩ ගන්වන්නට. දිනක අප හමු වුණා දිනක අප වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා දිනක අප හමු වුණා දිනක අප වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා ඔබ කී කතා අසා සතුටින් බලා සිටියේ ඔබේ අතගෙන එන්නම් කියා වැට හිටියේ නම් සෙනෙහ මාගේ වෙන් වෙන්නේ නෑ ඔබ කිසිදා මෙසේ දිනක අප හමු වුණා දිනක අප වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා රන් මස සොයා ගියේ ඔබ ඇයිලනේ සෙනෙහින් දුගී බුනේ නෑ සිත මගේ වැටහි මගේ පැතුම් මතු දිනකාදී කඳුලක් නැගේවි නැතකින් ඔබේ දිනක අප හමු වුණා දිනක අප වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා දිනක අප හමු වුණා දිනක අප වෙන් වුණා පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා අපේ ගීතාවලියේ සිංහල ගීතාවලියේ ධර්මදාස වල්පොලයන් කියන්නේ බොහොම මේ ලගන්නාසුළු එහෙමත් නැත්නම් සෞම්‍යවන්ත හඬක් තිබූ ගායකයෙක් කිව්වොත් ඒකේ වරදක් නැහැ. මේ ගීතයත් මේ සෞම්‍යකම ගැන කියන ගීතයක් සෞම්‍ය රාත්‍රියක් ගැන කියන ගීතයක්. එහෙම කියද්දිම ඔබ දන්නවා මොකක්ද මේ ගීතය කියලා මේ සෞම්‍ය රාත්‍රිය. ඉතින් එදා ධර්මදාස වල්පොල සූරීන් ගායනා කරපු මේ ගීතය අද දවසේදී ගායනා කරන්න ලෑස්ති සප්තස්වර කලා කවය නියෝජනය කරමින් සිරිල් සුසන්ත ප්‍රනාන්දු මහත්මයා. ඔබටයි මේ ආරාධනය.
සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති හිමතාමනාවී මගේ ශ්‍රීමති නිසෞම්‍ය රාත්‍රිය ගෙවිලා යති හිමතාමනාවී මගේ ශ්‍රීමති रमणी है गुम्पे उतुम दर्शनी रंतार कहा गया से पिनी रमणी है गुम्पे उतुम दर्शनी रंतार कहा गया से पिनी से पालिका मगे अमानंदनी होविया हिमतामनावी मगी श्रीमती निसौम्य रात्रिय गिविलायती हिमतामनावी मगी श्रीमती शंखाव हृदय हेवी गलाला कोई वेले दो कियाला बलाला शंखाव हृदय हेवी गलाला कोई वेले दो कियाला बलाला आनंद रात्रि सौम्य कांति मादलिंगिन वियो हिमतामनावी मगी श्रीमती निसौम्य रात्रिय गिविलायती हिमतामनावी मगी श्रीमती निसौम्य रात्रिय गिविलायती हिमतामनावी मगी श्रीमती සප්තස්වර කලා කවයේ මේ සුන්දර කර්තව්‍ය සංවිධානය කරන එක නැත්නම් මේ බර කරට අරගෙන මේ කටයුත්තේ නියමුවරේ විදියට කටයුතු කරේ මේ සප්තස්වර කලා කවයේ සභාපතිනිය මාලිනී පෙරේරා මහත්මිය මාලිනී මහත්මිය අපට කියන්නකෝ දැන් මේ වගේ දේවල් දැක්කහම කෙනෙකුට හිතෙන්න පිළිවන් මේ සප්තස්වර කලා කවය බොහොම විනෝදකාමී ගීත ගායනා කරන මේ වගේ අංග නිරන්තරයෙන්ම සූදානම් කරනවා. මේ වගේ දේවල් විතරමද කරන්නේ එහෙමත් නැත්නම් මොකක්ද මේ කලා කවයේ විෂය වපසරිය වෙන්නේ? සංගීත කටයුතුත් එක්කම අපි විශේෂ කාර්යයක් කරනවා. අපේ ආදරේ නොලැබෙන අය ළඟට තමයි අපි වඩාත්ම යන්නේ. ඒ කියන්නේ අනාථ දරුවන්, එතකොට අපේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න දරුවන්, ඒ ඔක්කොම අපේ වැඩිහිටියන් මේ හුදකලා වෙලා ඉන්න මේ වැඩිහිටි නිවාසවල ඒ අපේ ආබාධිත රණවිරුවන් ඒ අය ගාවට ගිහිල්ලා අපිට හැකියපමණින් ඒගොල්ලන්ට මොන හරි සංග්‍රහයක් කරලා ඉතින් ඒගොල්ලොත් එක්ක සතුටු වෙලා ඒ දවස ගෙවන එක තමයි අපි කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ 2015 ඉඳලා මේ වෙනකන් නොකඩවාම අපේ මේ සප්තස්වර කණ්ඩායම දිගින් දිගටම නොකඩවා කරගෙන යන වැඩ කටයුත්තක්. ඒ අතර තමයි මේ වගේ වැඩසටහනුත් අපි මේ 60 70 දශකයේ විශේෂ ගීත තෝරාගෙන ඉතින් මේ ගීත ගායනා කරන්නේ. මාලිනී මහත්මිය කිව්වා මේ 60 70 දශකයේ ගීත මේ සඳහා තෝරගන්නවා කියලා. මේ සඳහා විශේෂ හේතුවක් තියෙනවා. ඇත්තටම විශේෂ හේතුව තමයි 60 70 දශකයේ කියන්නේ අපේ මේ කට්ටිය මේ තරුණ යෞවන විය. එතකොට අපිට මේ ගීත ඇහුනේ ඇත්තටම මේ රූප මාධ්‍යෙන් නෙවෙයි ගුවන් විදුලියෙන්. ඉතින් අපි ගායකයා කවුද එහෙම කවදාවත් ගායිකාව කවුද කියලා දැකලා නැහැ. නමුත් ඔවුන්ගේ හඬට තමයි අපි ආදරය කරේ. ඉතින් ඒ සවනට දැනුණු දේ තමයි අද වෙනකම්ම මේ අපි රස විඳින්නේ.
දැන් කෙනෙකුට මේ දේවල් දකිනකොට හිතනවා අපි කොහොමද මේ කලා කවයත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද අනුග්‍රහය දක්වන්නේ? අපිට පුළුවන් සමහරට විදේශ රටක මේ වැඩසටහන බලන කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද අපි මේ සංගමය හරහා අනුග්‍රහකත්වය ලබා දෙන්නේ? එහෙම නැත්නම් සංගමයට සම්බන්ධ වෙන්නේ? අපිට පුළුවන් සංගමේ දුරකථන අංකය දෙන්න. සතුටු අය ඉන්නවා නම් එකට ඒ වගේ දේවල් වලට කැමති අය ගීත ගායනා කරන්න වගේම අපේ අනිත් කටයුතු වලට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. 076යි 18යි 18යි 537. දැන් මේ වැඩසටහන අද දවසේ පැවැත්වෙන මේ වැඩසටහන ඩීප් ඇඩ්වර්ටයිසිං නැත්නම් සුවදීප YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමිය දියත් කළ දෙවන වැඩසටහන. පළමු වැඩසටහන ඉතාම සාර්ථක වුණා. කොහොමද මීළඟ පියවර? මොකක්ද මීළඟ පියවර? අපි බලාපොරොත්තුවක් තියෙනවා මේ පැදුරු මේ සාජයක්. ඒ කියන්නේ පැරණි ගීත අරගෙන අපි ඒක කරලම නැහැ. ඉතින් විශේෂ ආසාවක් තියෙන කට්ටියගේ පැරණි ගීතත් එක්කම ඒ විදිහේ කටයුත්තක් කරන්න. දැන් මාල්නි මහත්මිය මේ කෙනෙකුට හිතෙන්න පුළුවන්ද මේ සංගමයට බැඳෙන්නේ වැඩිහිටියෝ විතරද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 45 50ට වඩා වැඩි වයසින් යුතු වැඩිහිටියෝද? එහෙම නැත්නම් ඕනෑම වයස් කාණ්ඩයක අයට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවද? යම් ප්‍රදේශයකට සීමා වෙලා ඉන්න පිරිසක්ද ඉන්නේ? අපිට කියන්නකෝ. මෙහෙමයි සෞම්‍ය. අපි අවුරුදු 45ට වැඩි කණ්ඩායමක් මේක. ඉතින් ඒ අයට මේ කොහෙද ලංකාවේ ඕනම ප්‍රදේශයකින් එහෙම මේ ප්‍රශ්නයක් නැහැ. සතුට තියෙනවා නම් නිදහස තියෙනවා නම් මේ වගේ වැඩවලට කැමති කරන්න ඒගලන්ට සතුටින් කරන්න පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 45ට වැඩිහිටි කට්ටිය එක්ක තමයි අපි වැඩ කරන්නේ ගොඩක්. හොඳයි අප සුබ පතනවා ඒ කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. අවසාන වශයෙන් මම දැනගන්නට කැමතියි දැන් මේ වගේ කටයුත්තක් සංවිධානය කරන එක ලේසි නෑ. උදව් කළ බොහෝ දෙනෙක් ඇති. වචනකින් හෝ ඔවුන්ට ස්තුති පුද කරන්නටත් ඔබ මග බලාගෙන ඇති. සප්තස්වර මගේ ආදරණීය සහෝදර සහෝදරයන්ට ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනා එකතු වෙලා එකමුතුකමින් හරියට ධම්මෙල්ලක පුරුක් වගේ බැඳිලා අපි ඔක්කොම එකමුතුවෙන් මේ දේවල් කරනවා. ඒ අතරතුරම අද මම විශේෂ ස්තුතිය මේ ඒකල රාම්රිච් මේ හෝටල් පරිශ්‍රයේ සියලුම දෙනාටත් විශේෂයෙන් ඒකේ අධිපතිතුමාටත් අනිත් සේවක මණ්ඩලයටත් අපිට දීපු පහසුකම් ඒ සියලුම දේට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. කඳුල නිවන් නම් ප්‍රියානි මහත්මිය ගායනා කළ මේ ගීතය අනිවාර්යෙන්ම ඔබ ආදරයෙන් වැළඳ ගන්න ගීතයක් වගේ අපට විශ්වාසයි. අද දවසේ මේ අපූර්ව ගීතය එහි මුල් අරුතට මුල් රසට බාධාවක් නොවන අයරින් ගායනා කරන්නට සූදානම් ශාමලි කුමාරී මහත්මිය මේ සප්තස්වර කලාකවය නියෝජනය කරනවා. තනියට ඉන්නම්
සමාජයට වැඩදායි මේ වගේ සුන්දර වටින අවස්ථාවන් ජීවිතේ හැමදාම අමතක නොවන මතකයක් බවට පත් කරන්න අපි ලෑස්ති. ඩීප් ඇඩ්වර්ටයිසිං අමතක කරන්න එපා. ඩීප් ඇඩ්වර්ටයිසිං ගෙනේන සුවදීප YouTube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ ඔබට අවශ්‍ය ප්‍රචාරයන් ලබා දීමට අපි සූදානම්. අපිව අමතන්න තිරේ දිස්වන අංකවලට අමතා අපත් සමගින් සම්බන්ධ වෙලා ඔබට පුළුවනි ඔබේ මේ වටිනා මතකයන් සදා අමරණීය මතකයන් බවට පත් කරගන්න. අමතක කරන්න එපා ඩීප් ඇඩ්වර්ටයිසිං සහ සුවදීප YouTube නාලිකාව. ලස්සන ඔබ අහන්න ආසම ගීතයක් මේ විදිහට ඉදිරිපත් කරන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. කෝකිලයා කිව්ව ගමන් දන්නවා සින්දුව මොකක්ද කියලා. එදා HR ජෝතිපාලයන් සමගින් රුක්මනී දේවි ගායනා කළ මේ ගීතය අද ගායනා කරන්නේ සප්තස්වර කලා කවය නියෝජනය කරමින් රංජනී සිල්වා මහත්මිය සමගින් අපේ ජෝතිපාලයන්. प्रेम वसंतयने कोकिलया दिविलिय हा नलविन प्रेम वसंतयने रन मुनरा रन मुनरिय हा तनसिन प्रेम वसंतयने आदर गंगुले ओबनयूरे गीत कूजने अपि आदरी अमाय पतेरुना कोकिलया दिविलिय हा नलविन प्रेम वसंतयने रन मुनरा रन मुनरिय हा तनसिन प्रेम वसंतयने කුසුමක් රුංගනදින් පිබිදිනවා මදි කුසලානික පින්මදිරා ඉතිරී යනවා රොන් පිරි කුසුමක් රුංගනදින් පිබිදිනවා අපි ආදරේ පිනිමුතු සීගලා කොකිලයා रन मुनरा रन मुनरिय हा तनसिन प्रेम वसंतयने Simba senesi
මාලගිරා ජෝඩු ජෝඩු වෙලා යති අහසේ යති අහසේ පරමාදරී කතාවට මුල පිරුණා කෝකිලයා දිවිලිය හා මෙලවිලි ප්‍රේම වසන්තයනි රන් මොනරා රන් මොනරිය හා සැනසෙන ප්‍රේම වසන්තයනේ කෝකිලයා දිවිලිය හා මෙලවිලි ප්‍රේම වසන්තයනි රන් මොනරා රන් මොනරිය හා සැනසෙන ප්‍රේම වසන්තයනේ ඒකල රැම්රිච් හොටෙල් එකේ කළමනාකරතුමන් අපිත් එක්ක ඉන්නවා මිස්ටර් සංක දේශප්‍රිය සංක මහත්මයා අපිට කියන්නකෝ මේ මොන වගේ පහසුකම්ද මේ රැම්රිච් හොටෙල් එකේ තියෙන්නේ ඇත්තටම සෞම්‍ය මෙහෙමයි අපි රැම්රිච් හොටෙල් ඒකල අපේ මේකේ වෙඩින් ෆන්ක්ෂන් තමයි ගොඩක් රන් වෙන්නේ වෙඩින් හෝම් කමින් එන්ගේජ්මන්ට් ඒ වගේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් get together batch party එතනින් එහාට ඔෆිස් පාටි මේ ඔක්කොම වගේ මෙහි අපේ රන් වෙනවා ඒකල රැම්රිච් හොටෙල් එක හරිම ලස්සන පරිසරයක තියෙන ඉතාලම හොඳට මේන්ටේන් කරන හොටෙල් එකක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි ආපු වෙලාවෙ ඉඳන් අපි දැක්කා එහි සේවක මහතුරුන් ඉතාලම යහුසුලුව බොහොම කඩිසරව අපිට ගොඩක් උදව් උපකාර කරා. ඉතින් මේ දේවල් එක්ක මේ සුන්දර පරිසරයේ තියෙන මේ රැම්රිච් හොටෙල් එකේ සංක කොහොමද වෙඩින්ග්ස් ඒ කියන්නේ ෆන්ක්ෂන්ස් කීයක් විතර එකවර තියන්න පුළුවන් හෝල්ස් කීයක් තියෙනවද? අපේ සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් හෝල් 3ක් රන් වෙනවා. එතනදී සාමාන්‍යයෙන් ගෙස්ලා 25 ඉඳලා ගෙස්ලා 100 වෙනකන් එක හෝල් එකක් එලිනා බැංකට් කියලා. තව සාමාන්‍යයෙන් ගෙස්ලා අපි 100 ඉඳලා 200 වෙනකන් ඇරගන් බැංකට් කියලා හෝල් එකක්. තව ඒතර එතනින් එහාට 200 ඉඳලා 450 වෙනකන් කැපැසිටි දාන්න පුළුවන් තවත් හෝල් එකක් තියෙනවා. ඒතර බැංකට් හෝල් 3ක් අපේ රන් වෙනවා. ඊට අමතරව පොඩි අපි සාමාන්‍ය කන්ෆරන්ස් රූම් එකකුත් ගෙස්ලා සාමාන්‍ය 5 10 15 වෙනකන් වගේ යන්න පුළුවන් තව කන්ෆරන්ස් රූම් එකකුත් යනවා. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලන්ටත් මේ සුන්දර හෝටල් පරිශ්‍රය දැක්කම හිතට එන ප්‍රශ්නයක් තමයි මේ හොටෙල් එකේ ඇයි ෆොටෝ ලොකේෂන් එකක් විදිහට යූස් කරන්න බැරිද? නැත්නම් ෆොටෝස් ගන්න වෙඩින් ෆන්ක්ෂන්ස් වලට ඊට සමගාමීව පාවිච්චි කරන්න බැරිද? සංක මොකක්ද ඒකට උත්තරේ? ඇත්තටම මිස සෞම්‍ය මේ ෆොටෝ ලොකේෂන් විතරක් නෙමෙයි. වෙඩින් එකක් ගන්න කෙනෙකුට අපි සාමාන්‍ය මෙතන දෙන කෙනාට වෙඩින් එකේදී අවශ්‍ය ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්, කේක් ස්ට්‍රක්චර්, DJ එකක්, ෂැම්පේන් ෆවුන්ටන්, ඒතර බයිට් ಜಾති 4ක්, ස්පෙෂලි අපේ සැලොන් රූම් එකක් තියෙනවා. ඒතර වෙඩින් එකක් කරන්න මෙතනට එන කෙනාට සියලුම දේවල් එකම තැනකින් දෙන පහසුකම් ටිකක් තමයි අපි හදලා තියෙන්නේ. විශේෂයෙන් ඔයා කියෝ වගේ ෆොටෝ ලොකේෂන්. ඇත්තටම වෙන තැන් වල ගොඩක් මුදලක් ඒකට දැන් මේ ඒගොල්ලෝ charge කරනවා. හැබැයි අපි මෙතන මේ ඔක්කොම free of charge මෙයාට ලබා දෙනවා. ඉතින් මේ පහසුකම් ටික අරගෙන ලස්සන වෙඩින් එකක් කරගන්න පුළුවන් අපේ තැනට ආවොත්. ඒ වගේම සංක සාමාන්‍යයෙන් හොඳ ඔෆර්ස් එහෙමත් ඇති අනිවාර්යයෙන්ම මේ හොටෙල් එකේ අපි ඒකනත් දැනුවත් කරමු ජනතාව. ඇත්තටම අපේ මේ 10th anniversary එක ඇවිල්ලා තියෙනවා. ඒකත් එක්ක අපි ඇත්තටම දැවැන්ත වට්ටම් රාශියක් මෙතන ලබා දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම මේ මාසයේ සහ ලබන මාසයේ ඇතුළත ෆන්ක්ෂන් බුක් කරන අයට ලොකු වට්ටම් ටිකක් ලබා ගන්න පුළුවන් මෙතනට ආවොත්. දැන් ඔය ඔක්කොම ගන්න නම් රැම්රිච් හොටෙල් එකට කතා නොකර ඉන්න බෑ. අදම කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඇවිල්ලා බලන්න. සංක අපිට කියන්නකො කොහොමද කෙනෙක් සම්බන්ධ වෙන්නේ හොටෙල් එකත් එක්ක මොකක්ද contact numbers මොනවද contact numbers ඒ වගේම අපිට හරියටම කියන්නකො location එක කොහෙද තියෙන්නේ කොහොමද අඳුරගන්න පුළුවන් අපිට කියන්නකො ජායල highway එකෙන් exit කරලා විනාඩි 5ක් ඇතුළත හොටෙල් එකට එන්න පුළුවන් මේ highway exit තියෙන නිසා ගොඩක් පහසුම තැනක් තමයි සහ විශේෂයෙන් ලෑන්ඩ්මාර්ක් එකක් විදිහට අපිට කියන්න පුළුවන් ඒකල ක්ලොක් ටවර් එක. එතන ඉඳන් විනාඩි 2ක වගේ දුරක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් අපේ
Facebook page එක, Instagram, ඊට අමතරව TikTok ඒ වගේ දේවල් බලන්න. ඒතර ඒකදී ඔයාලට අපේ තියෙන කොහොමද හෝල් කොහොමද වීඩියෝස් ඒ ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව 0.703 41 41 43 කියන දුරකථන අංකයට කතා කළොත් එහෙම ඔයාලට අවශ්‍ය සියලුම මොනවද තියෙන පහසුකම් ඒ සියලු දේවල් දැනගන්න පුළුවන්. මතකනේ සංක කිව්වා වගේ ඒකල මංසන්දියේ ඒකල ක්ලොක් ටවර් එකේ ඉඳන් ගම්පහ පාරේ පොඩ්ඩ දුරක් යනකොට තමයි මේ ලස්සන රැම් රිච් හොටෙල් එක තියෙන්නේ. ඒකල රැම් රිච් හොටෙල් එක අමතක කරන්න එපා. අදම ගන්න කෝල් එකක් නැත්නම් ඇවිල්ලා බලන්න හොටෙල් රැම් රිච් ඒකල. Thank you very much සංක අපත් සමගින් සම්බන්ධ වුණාට ඒ වගේම ඕගොල්ලන්ගේ සර්විස් එකත් සුපර්බ් කෑමත් නියමයි. Thank you very much. Thank you very much. ගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ නේද? ගීතයක් රස විඳින්න අපිට මේ ඒ ගීතේ භාෂාව දැනගෙන ඉන්න ඕනේ නැහැ. මේත් අපි භාෂාව නොදන්න හරි අපූර්ව ගීතයක්. ගීතය අයිති බංගලි දේශයට. එහෙමත් නැත්නම් මේ බංග්ලාදේශ ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ හේවා බී ගුණසිරි මහත්මයා අද දවසේ. සප්තස්වර කලා කවය නියෝජනය කරමින් තමයි ගුණසිරි මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ. බොනොලේනා මට නිකන් ආරංචි විදියට හොයලා බලපුවාම දැනගන්නට ලැබුණේ මේ ආදරය හා සම්බන්ධ බංග්ලාදේශ ගීතයක්. අහලා බලන්නකෝ. තේරුම නම් මට විශ්වාසයි ඔබට තේරෙන්නේ නැහැ. හැබැයි රස විඳින්න පුළුවන් හරි අපූර්ව ගීතයක්. রেখেছি বললো তাই ডাকুলো দেখেছি হয়তো বাসে কোনে তোমায় ভালোবেসেছি নাম রেখেছি বললো তাই ডাকুলো দেখেছি হয়তো বাসে কোনে তোমায় ভালোবেসেছি বনলতা কোকোতা বয় না গো কুন্ঠিতা দিদা কারো তার মনে নাই নেসেছি নাম রেখেছি বনলতা পানু দেখেছি হয়তো বাসি কোনে তোমায় ভালোবেসেছি জল ভরে দুধ কেটে নিতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার কুচি এঁকেছি জল ভরে দুধ কেটে দেখতে আমি পেয়েছি একলা মনে নির্জনেতে তোমার কুচি এঁকেছি নাম রেখেছি বনলতা ডাকুনো দেখেছি হয়তো বাসি কোনে তোমায় ভালোবেসেছি বনলতা কোকোতা ওয় না গো কম্পিতা বনলতা কোকোতা ওয় না গো কম্পিতা একটি কোথায় চুমবে বলাই নাই লাগাতে এসেছি বলবে কি গো নামে ও তো তোমায় ভালোবেসেছি একটি কোথায় শুনবে বলাই নাই লাগাতে এসেছি বলবে কি গো আমি ও তো তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতা ডাকুনো দেখেছি হয়তো বাসি কোনে তোমায় ভালোবেসেছি বনলতা কোকোতা হয় না গো কুন্ঠিতা দিদা কারো তার মনে নাই নাই এসেছি নাম রেখেছি বনলতায় ডাকুনো দেখেছি
ওই তো বাসি কোণে তোমায় ভালোবেসেছি নাম রেখেছি বনলতায় তখনো দেখেছি ওই তো বাসি কোণে তোমায় ভালোবেসেছি මේ ගීතයත් බොහොම අපූර්ව සුසංයෝගයක්. සුජාතා අත්තනායක සමගින් එදා මිල්ටන් පෙරේරා ගායනා කළ අපූරු ඔබ ආදරය කරන ගීතයක්. පෙර ආත්මයක එක් රාත්‍රියක. කවුරුන්ද අද ගයන්නේ? ශාන් සමගින් ශාමලී කුමාරී සූදානම් මේ අපූර්ව ගීතෙන් ඔබව රස ගන්වන්නට. පෙර ආත්මයක එක් රාත්‍රියක මතු කුසලානේද තොලේ රැඳෙව්වේ ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ සත්සරරාවෙන් මත්තුණු කෝලා සිත් ලෙස නැවේ පෙර ආත්මයක එක් රාත්‍රියක මතු කුසලානේද තොලේ රැඳෙව්වේ ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ නෙත්මිනි පිබෙදේ පැසරවේදේ සියොළඟ කිලුණා විශ්මිතලියේ බවයෙහි පෙරදී මඟ වැරදී කොයිබද ඔබ මේ ප්‍රියදේනියේ මා ඔබ දෙයතක ගනියේ පෙර ආත්මයක එක් රාත්‍රියක මතු කුසලානේද තොලේ රැඳෙව්වේ ඒ ඔබයි සොඳුරේ ඔබයි මිහිරේ ජෝතිපාලයන්ගේ ගීත කොපමණ ඇහුවත් අපිට එපා වෙන්නේ නැහැ. ඒ හඬ, ඒ ශබ්ද මාධුර්ය, ඒ තරමට අපේ ඇඟට පැලපදියම් වෙලා. එහෙමත් නැත්නම් පත්‍යම් වෙලා තියෙන කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඉතින් අද දවසේ මේ කැරොකේ හැන්දෑව සප්තස්වර කලාකවයේ කැරොකේ හැන්දෑව රස ගන්වන්නට මේ ආරාධනය
NAA ජෝතිපාලයන්ට මේ සුනිල වලා තුනිලවලා නලු පිලි පටලා තුනිලවලා නලු පිලි පටලා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා තුනිලවලා නලු පිලි පටලා නග සාගරේ ගයාවයයි ගීතේ සෙල්ලම් සිත පාකරේ වැඩි තුලං සීතේ නග සාගරේ ගයාවයයි ගීතේ සෙල්ලම් සිත පාකරේ වැඩි තුලං සීතේ තුනිලවලා නලු පිලි පටලා තුනිලවලා නලු පිලි පටලා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා තුනිලවලා නලු පිලි පටලා මල්ලල නාවියෝ නුරා රැඟුම් පාලා මන්මත් කරලා ගියෝ නෙතේ අඳුන් ගාලා මල්ලල නාවියෝ නුරා රැඟුම් පාලා මන්මත් කරලා ගියෝ නෙතේ අඳුන් ගාලා තුනිලවලා නලු පිලි පටලා තුනිලවලා නලු පිලි පටලා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා ගුවන් කුමාරිය ඉරිනුදාරිය මංයි මොකොළු සිනා මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝලියලා මං කියන්න ඕනේ නෑනේ නේද ගීතේ. තව සුළු මොහොතකින් මේ අපූර්ව ගීතය රස විඳින්න පුළුවන්. ගීතය විතරක් නෙවෙයි මේ ගීතයට හරි අපූර්ව නර්තනයක් රංගනයක් ඉදිරිපත් කරන්නට මේ සප්තස්වර කලා කවයේ ආදරණීය සමාජිකාවන් දෙදෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. කවුද මම කියන්නම්. ඒ තමයි මංගලිකා අධිකාර මහත්මිය සමගින් නිලන්ති මහත්මිය. අපි බලමුද ඒ අපූර්ව නර්තනය.
සප්තස්වර කලා කවයේ මේ සෞන්දර්ය චාරිකාව දන්නේම නැතුව අවසානයේට සේන්දු වෙලා. ඉතින් ඒකල රැම්රිච් බොහොම අලංකාර හෝටලේ ඉඳලා තමයි අද දවසේ අපි මේ සෞන්දර්ය චාරිකාව මේ සුන්දර කැරොකේ හැන්දෑව අපි ඔබට ගෙන ආවේ. ඉතින් මේ සප්තස්වර කලා කවය අපේ මාලනී පෙරේරා මහත්මිය ප්‍රමුඛ ඒ සහෘදයන් ඒ කලාකාමින් රසවතුන් හැම දිනම නතර වෙන්නේ නැහැ මේ ව්‍යායාමෙන් පමණයි. මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ ආඳුර එළිය කරන්න මාත විනෝදයෙන් කාලෙ ගෙවන්න මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ ආඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න උපන් රටින් අඟලක් නැත මගේ කියන්න මාව ආසරණය කිය අතර මං උන ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න මාව තරුවක් මැද ආසෙ පාවෙන ඔය ඉර හඳ දෙකටත් බැරි විය අඳුර නසන්න මාව තරුවක් මැද ආසෙ පාවෙන මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ අඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න රූපරජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ ඔය ඉඩම් කඩම් මම බලන්නේ නෑ ඔය කුලමලද වැඩි කිසිවක් මම සොයන්නේ නෑ ගුණවත් ලලනාවක් තාම දැක්කේ නෑ ඔය කුලමලද වැඩි කිසිවක් මම සොයන්නේ නෑ ගුණවත් ලලනාවක් තාම දැක්කේ නෑ මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ අඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න පැලේ ඇඳ පුටු නැත සැපට සිටින්න අත සිලිඳු සේල හැඩට ආඳින්න ඔය රන් මිනි මුතු මාල වලලු නැත පළඳින්න මාව දුප්පත් බව නිතර සිතන්න ඔය රන් මිනි මුතු මාල වලලු නැත පළඳින්න මාව දුප්පත් බව නිතර සිතන්න මාගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ අඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න මගේ පැලේ අඳුර නසන්න හිතෙනවා මනාලියක් ගෙනෙන්න දිවසේ අඳුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න සප්තස්වර කලා කවයේ මේ සෞන්දර්ය චාරිකාව අපි දන්නේම නැතුව ගමනාන්තයට ඇවිල්ලා. ඉතින් මේ කැරොක්කේ හැන්දෑවේ සමාප්තිය මේ විදිහට සනිටුහන් කරන්නට අපි ලෑස්ති. තවත් මේ වගේ සුන්දර ලස්සන වැඩකින් ආයෙමත් හමුවෙන්න අපි සූදානම්. එතෙක් රැඳී සිටින්න අප සමගින්. අපි ආයෙමත් එනවා සප්තස්වර කලා කවයේ හරි අපූරු ලස්සන වැඩක් එක්ක. එතෙක් ඔබට ජයග්‍රහී දවසක්.